අතුපතර සිව් දෙස විහිදාලු මහා වනස්පති වෘක්ෂයක සිවනෙහි හැදී වැඩුණු. කුඩා තුරුදරුවන් එහි සෙවනින් සහ රැකවරණෙන් ආස්වාදයට පත්වෙති. ඔවුන් ලොව දෙස බලනුයේ දිනෙක එබඳු වෘක්ෂයක්ව මුළු මහත් ලොවටම සිතක් රැකවරණයක් සලසමැයි යන මහත් වූ අභිමානනීය වූද සත් සිතුවිලි පෙරදරි කරගන්නා වූද හැඟීමෙනි. මේ එබඳු වනස්පතියකු සහ ඒ තුරු සෙවනෙහි හැදී වැඩෙන ලපටි තුරුදරුවන්ගේ කතාවයි. වර්ෂ 1992ක් වූ පුසුන් මස 15වෙනි දින පෙරවරු 10:14ට යෙදුණු සුබ මොහොතෙන් ගම්පහ තක්ෂිලා මහාවිද්‍යාලයේ ආරම්භය සනිටුහන් වෙයි. ගම්පහ සමරක්කොඩි විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු දෙනමකගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ මෙම සුබ මොහොත ඉතිහාසයට එක්වේ. ශ්‍රීබෝධි ප්‍රදේශයේ අක්කර 3ක භූමි භාගයක පන්තිකාමර 3කින් යුත් ගොඩනැගිල්ලේ තක්ෂිලා විද්‍යාලය ස්ථාපනය වී ඇත. ප්‍රථම ශිෂ්‍යයා ලෙස විපුල ලක්ෂිත හරිශ්චන්ද්‍ර ශිෂ්‍යයා එවකට අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර දැරූ නිමල් රණතුංග මැතිතුමා විසින් ඇතුළත් කරගන්නා ලදී. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 112කින් යුතුව සමාන්තර පන්ති 3ක් සහිතව අධ්‍යාපන කටයුතු ආරම්භ වී මේ වන විට 6 ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විද්‍යා ගණිත වාණිජ්‍ය කලා අංශ සහිතව සුවහසක් තක්ෂිලා දරුවෝ 2250කට ආසන්න ප්‍රමාණයකට මහා වනස්පතියකු හා සමානව සෙවනදී කෙටි කලක් තුල ගම්පහ නගරයේ එක AB පාසලක් ලෙස සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම අධ්‍යාපනය ලබා දෙන තක්ෂිලා විද්‍යාලය ලොවට පහනක් වන්නට සිතන තක්ෂිලා පරපුරක්ව එතෙරද මෙතෙරද තක්ෂිලා නාමය මුවමුව රඳවයි. පළමු විදුහල්පතිතුමිය ලෙස යාපා දිසානායක මැතිනියගේ පුරෝගාමීත්වයෙන් ඇරඹි 33 වසරක ගමන් මගෙහි විදුහල්පතිවරුන් පාසල වෙනුවෙන් කැපවී කටයුතු කරන දිසාපාමුක් පරපුරෙහි ගුරු මෑණිවරුන් පියවරුන් වෙයි. සුදීප්තිමත් සිසුදරු දැරියන් දෙමාපියන් සහ සුබපතන්නන්ගෙන් සමන්විත පාසල් ප්‍රජාවක් එක්ව ගොඩ නැගුණු මේ අද්විතීය අධ්‍යාපන ආයතනය විෂය බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකම් වලින් ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ රැසක් වාර්ෂිකව අත්පත් කර ගනී. වර්තමානයේ තක්ෂිලා විද්‍යාලයට නායකත්වය සපයන්නේ ටී.එම්. ප්‍රේමවංශ විදුහල්පතිතුමන්ය. ගම්පහ තක්ෂිලා විද්‍යාලය අවුරුදු 33ක් තරම් කුඩා කාලයක ශීඝ්‍ර වර්ධනයක් වෙන පාසලක්. මේ වන විට ගම්පහ කලාපය තුළ විශාලතම මිශ්‍ර පාසල විදිහට පිළිගැනෙන්නේ අපේ ඉස්කෝලේ, අපේ පාසල. 6 සිට 13 දක්වා පන්ති පැවැත්වෙනවා මේ පාසල ඇතුලේ. විශේෂයෙන් ශිෂ්‍යත්ව කඩයින් ලකුණු පදනම් කරගෙන පාසලට දරුවෝ ඇතුළත් කරගන්නේ. තාක්ෂණ වේදයේ වුණාම සියලුම විෂයදායන් වලින් පන්ති පැවැත්වෙනවා. මේ කෙටි කාලය තුළ ගුරුවරු 6 දෙනෙක්ගෙන් පටන් අරගෙන අද වෙනකොට 97 දෙනෙක් ගුරුවරු පාසලේ සේවය කරනවා. 60 දෙනෙක්ගෙන් පටන් ගත්ත දරුවෝ අද 2300ක තරම් ප්‍රමාණයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. පාසලේ පන්ති සමාන්තර පන්ති 6ක් පැවැත්වෙන අතරේ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති 2ක් පැවැත්වෙනවා. ප්‍රදේශය තුළ විශේෂයෙන්ම මිශ්‍ර පාසලක් විදිහට ජනප්‍රිය පාසලක් විදිහට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දක්ෂ දරුවන් බිහි කරන තැනක් බවට තක්ෂිලාව මේ වන විට පත් වෙලා තියෙනවා. වසින් වස පියෙන් පිය පෙති විදහමින්
විකසිත වන මේ විදුපියුම නිදහස් අධ්‍යාපනයෙන් පණගැහුණු මුතු ඇටෙහි මිනිසුන්ට බොහෝ දේ දායාද කරදී. විද්‍යාලයේ ගැහැණු පිරිමි තූර්යවාදන කණ්ඩායම, ජාතික ශිෂ්‍ය බට කණ්ඩායම, බාලදක්ෂ ඒකකය, පරිසර බටයන්, විද්‍යාලීය ගායක වාදක නාට්‍ය කණ්ඩායම් මෙන්ම සිංහල භාෂා හා සාහිත්‍ය සංගමය, මාධ්‍යේකකය, තාරකා විද්‍යා සංගමය, විවාද හා කතික සංසදය, ගණිත ඔලිම්පියාඩ් සංගමය, නව නිපැයුම් සංගමය මතු නොව මලල හා පිටිය ක්‍රීඩා අත්පන්දු, දැල්පන්දු, එල්ලේ, ක්‍රිකට්, කරාතේ, චෙස්, පිහිනුම්, බැඩ්මින්ටන් යනාදී ක්‍රීඩාවන්හි නියුතු තක්සලාවන් අනාගත ලොවට පරිපූර්ණ පෞරුෂයක් සහිත දිවියකට උවැසි දිරියත් සවියත් ලබා ගනී. අද වන විට ජාතික තලයේ විභාගයන්ට මුහුණ දෙමින් අති විශිෂ්ට ප්‍රතිඵල වාර්තා සහිතව අධ්‍යාපන කටයුතු නැංවීමට මුළු මහත් පාසල් ප්‍රජාවම එක්ව කටයුතු කරති. 33 වසරක ගමන් මගෙහි අභිමානවත් සංවත්සරය උදෙසාද චිරාත් කාලයක් තක්ෂිලා නාමය අවිච්ඡින්නව රඳවා තබන්නට තක්ෂිලා මාතාවට හැකිවේවායි එක්ව සුබ පතමු.